ඉතින් අද ගමන හලබ පාලම. හලබ පාලම අපිට මම බලන්න යන්නේ බදුල්ලේ ඉඳලා. ඉතින් හලබ පාලම ගත්තම බදුල්ලේ ඉඳලා කිලෝමීටර් 21ක්. ඉතින් හාලියල්ලට ගිහලා කැටවලට ගිහලා තමයි යන්න තියෙන්නේ. මේ තමයි මැප් එකේ තියෙන විදිහ. ඔන්න ඉතින් කිලෝමීටර් 21ක තියෙන විදිහ යන්න තියෙන්නේ. මුලින්ම පොඩි ඡායාරූප ටිකක් දාන බැලුවා මේ ගඟ ඉඳන් පේන ලස්සනම හලබ පාලම. ඉතින් හලබ කියලා හැදලා තියෙන්නේ මේක හලාවතට හදපු පාලමක්ලු මේක වැරදිලාලු මේ හාලියල්ලි මේක කැටවල පාරේ හදලා තියෙන්නේ. ඉතින් මම කියන්න විස්තර ටික මේක සම්බන්ධ කරලා තියෙන අතුරු පාරවල් දෙක මේ තමයි පාලම. ඉතින් සිල්පර කොටන් වලින් තමයි හයි කරලා තියෙන්නේ. යකඩ වලින් තමයි තනිකර නිර්මාණය කරලා තියෙන්නේ. දැන් නම් බලන තත්ත්වයේ තමයි තියෙන්නේ පාලම. ඉතින් මේක ඉදි කරලා තියෙන්නේ 1919. ඉතින් ඌව පරණගමත් හාලියල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් දෙකම යාකරෙන් තමයි මේ හලබ පාලම ඉදි කරලා තියෙන්නේ. ඉංග්‍රීසි පාලන සමයේ තමයි මේක හදලා තියෙන්නේ. ආරුක්කුත් සමගින් තමයි මේක හදලා තියෙන්නේ. දුම්රිය මාර්ගයකට හරියන විදිහට තමයි හදලා තියෙන්නේ. හැබැයි ඉතින් මෙතනින් නම් දුම්රිය ගමන් කරන්නේ මේක හලවතර හදපු එකක් කියලා තමයි කට්ටිය කියන්නේ ජනප්‍රවාදය තියෙන්නේ. දිගින් අඩි 327ක් තියෙනවා. ඉතින් අඩි 124 බැගින් කොටස් දෙකකට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේකේ මුල් පැත්තේ පල්ල අඩි 10ක් වෙනවා, අග පැත්තේ 8ක් වෙනවා. දැන් නම් සිල්පර කඳමුත් තියෙනවා, කිතුළුත් තියෙනවා, එක එක ලීජාති තමයි හදලා තියෙන්නේ. මේකේ මම අන්තර්ජාලයේ වීඩියෝ දැක්ක බයිකුත් පදිනවා. ඉතින් දැන් නම් පොඩ්ඩක් කබලන් වෙලා තියෙන්නේ. පුරා විද්‍යාව මුකුත් සඳහනකුත් නැහැ. මේ විදිහට තමයි පාලම හලබ පාලම